වැනිලා වගාවේ වැඩි විස්තර සහ වැනිලා වගාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ විස්තර දැනගන්න කෘෂිකාර්මික උපදේශක සුනිල් අමරදාස මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සුනිල් මහත්මයා මට දැනගන්න ලැබුණු විදිහට අනිත් වගාවන් වලට වඩා සාපේක්ෂව වෙනස් මේ වැනිලා වගාවේ පරාගණය සිදුවෙන විදිය. මට චුට්ටක් ඒ පිළිබඳව විස්තර කරන්නකෝ. ඇත්තටම මේ වැනිලා වගාවේදී පරාගණය කරන එක සුවිශේෂ ස්ථානයක් ගන්න. මොකද අනිත් බෝගල සාපේක්ෂව ගත්තොත් මේක වෙනස්ම ආකාරයේ සිදුවීමක් තියෙනවා. මොකද මේකට හේතුව අපි පරාග දානය හා පරාග අතර මේ පොඩි බාධකයක් තියෙනවා. ඒ බාධකේ නිසා තමයි මේක පරාග කිරීමට අපහසුතාවයක් තියෙන. බාධක ඉවත් කිරීම තමයි අපි මේ පොලිනේට් කරනවා කියලා කියන්නේ. මේකේ මේ මලක ගත්තම පෙති තියෙනවා 6ක්. දැන් අපි ගත්තොත් පෙති දැන් පේන්න තියෙන වලට පෙති 5යි. නමුත් මේ පෙත්තක් විකරණය වෙලා තමයි මේ අධිරිකාව කොටස නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ අධිරිකාව ඇතුලේ තමයි තියෙන්නේ ස්තම්භය. ස්තම්භය හා ඊළඟට තියෙන පරාග දානය, ඊළඟට තියෙනවා මේ පරාග, මැදින් තියෙනවා තුණ්ඩිකය කියලා. මේ තුණ්ඩිකය කියන බාධකයේ නිසා තමයි මේක මේ පරාගණය කරන්න අපහසුතාවක් තියෙන්නේ. දැන් කුරුමියෙක් ගියත් වැඩක් නැහැ. අර තුණ්ඩිකෙන් වැහිලා තියෙන්නේ පරාග දානය. එතකොට අපි මේක කරනවල දැන් මේකේ තියෙන මේ පුල්නේ කොටස අයින් කරලා අධිරිකාව කොටස කරලා ඉවත් කරනවා. මේ මෙතන තියෙන සුදු පාට කොටස මේ තියෙන වැහිලා තියෙන්නේ. මේක තමයි තුණ්ඩික. මේ උඩ තමයි පරාග තියෙන්නේ. අපි කරන්න ඕන අවස්ථාව දැන් මේක මෙහෙම දබරගෙන උඩ කරලා මේ තුණ්ඩික චුට්ටක් කොහොම උස්සනවා. උස්සලා පොඩක් රඳවා ගන්න. රඳවාගෙන පරාග දාන්නේ ඔහම කරලා මේක අර චුට්ටක් පොඩි තෙරපීමක් දෙනවා මේ දබර මේ අපට ඇඟිල්ලෙන් ඔහම. දබරගෙල්ලෙන් මේක අල්ලගෙන ඊතර පරාග තමයි මේ දැන් මේ කොටස ගිහිල්ලා මේක පරාග දාන්නේ ඇලවෙනවා. දැන් අපි තුණ්ඩික උඩට උස්සලා ඒ කියන්නේ මේක ජායන්ගේ හා පූමන්ගේ කියලා කොටස් දෙකක් තියෙන ගෑනු කොටස සහ පිරිමි කොටස කියලා. අර තුණ්ඩිකේ නිසා අර පරාග දාණයට පරාග ගෑවෙන්නේ නැති එක තමයි බාධක කියන්නේ. ඉතින් බාධක ඉවත් කරනවා එක තමයි පරාග කරනවා කියන අපි මේ අදහස් කරන්නේ. නමුත් එතකොට මේ තියෙන්නේ ඩිම්බකෝෂයේ. මේ ඩිම්බකෝෂයේ දැන් මේක අපි පරාගණයට ලක් කරා. නමුත් මේක පැය 24 තුන මේ මල වැටුනොත් අපේ මේ අසාර්ථක අපි මේ කලින් මේ පරාගණය කරමු නැති මේවා තියෙන්නේ මේ මල් වැටිච්චා. දැන් මේක අදා කරලා බඩපත් වෙන්නේ. නමුත් මේක දැන් මේ සක්සස් නම් අපි හෙට උදේ බලනකොට මේ මල වැටලා නැත්නම් මේ කරලා තමයි මාස 9ක් තුනට වර්ධනය වෙන්නේ. මලක් සාමාන්‍යයෙන් පැය 24ක් තුල වැටුනොත් අපි පරාගණය කරපේක අසාර්ථකයි කියලා අපිට රිසර්ච් එක එළඹෙනවා. සාමාන්‍ය මල වැටෙන්නේ නැත්නම් ඒ කරලා බවට පත. මොකද අපි අර මලම තමයි ස්තම්භයේ ඒක කොටසම තමයි මේ කරලා බඩ මේ පත් වෙන්නේ. ඩිම්බකෝෂෙම තමයි ඒකේ මේ ඩිම්බකෝෂය මලත් එක්කම තමයි කරලා ලොකු වෙන්නේ. ඒතකොට මේකට අපි ඒ තාක්ෂණික කරුණු ටික දෙන්න ඕන. දැනට ඉතින් අපි හොයාගත්ත කරුණු අනුව පිටරටවල නම් සාමාන්‍ය ක්‍රමයක් ඉන්නවා. සාමාන්‍ය පොඩි ක්‍රමයක් ඒ ඇගිල්ල ඒ දඟලනකොට අර පරාග අහම්බෙන් ගෑවෙන. ඒක සාමාන්‍යයෙන් පරාගණය සිදුවීමක් වෙනවා. නැත්නම් අපි මේක මල පුදවා ගන්න ඕන මල එන්නත් ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් කියන්නේ අපි අග්‍රස්ත ප්‍රමුඛතාවය ඉවත් කරන්න ඕන. ඉවත් කරනවා කියන්නේ අපි වැලක තියෙන පුරුක් 7ක් වගේ අර මොරපතෙන් කවලා ඉවත් කරන් පස්සේ ඒකල අපි ජලය සීමා කරලා මේ මල් අපේ මිනිස් ක්‍රියාකාරකම තමයි මල් ගන්න ඕනේ. එතකොට මේක ඉබේ මල් පිපෙන්නේ නැහැ. ඒකටත් අපි තාක්ෂණික කරුණු කියලා අග්‍රස්ත කරලා වතුර සීමා කරලා ඊළඟට අපි දාන පොහොර ඒවා සීමා කරලා තමයි මේකට අර 170 තියෙන ෂේඩ් එක 130 දක්වා ගෙනාවන් පස්සේ තමයි අපිට මේ මල හරියට පරාගණය කිරීමේ හැකියාව තියෙනවා.